ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් ලොකු ටීචර් ආව පුතාලට ලස්සන නිර්මාණයක් අරගෙන. වව්! අද බලමු ලොකු ටීචර් පුතාලට මොකක්ද කියලා දෙන්නේ කියලා. අද ලොකු ටීචර් පුතාලට කියලා දෙනවා ලස්සන මල් ටිකක් හදන විදිය. මේ බලන්න. මෙන්න මේ වගේ ලස්සන මල් ටිකක් හදන්න තමයි පුතාලට අද ටීචර් කියලා දෙන්නේ. ඔන්න එහෙනම් අපි මේ මල් ටික හදමුද? ඔන්න පුතේ මේ මල් හදන්න ඕනි වෙනවා අපිට A4 කොලයක්. ඔන්න ටීචර් ගත්ත කහ පාට A4 කොලයක්. මේ කහ පාට A4 කොලේ පුතේ අපිට කොලේ පිටින්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ කොලේ දෙකට මැදින් නමා ගන්න. ඔන්න පුතේ මේ A4 කොලේ දෙකට මැදින් නමා ගන්න. දෙකට මැදින් නමාගෙන අපිට ඕනි වෙන්නේ මේ කොලේ භාගයයි. ඔන්න පුතේ මේ කොලේ ඊට පස්සේ මේ දිග පැත්තට නැවත වතාවක් දෙකට මැදින් නමා ගන්න. අපි ඒ කොලේ දෙකට මැදින් නැමුවා. නමලා අපි මේ වගේ භාගයක් ගත්තා. ඒ භාගේ නැවත වතාවක් දෙකට මැදින් නැමුවා. මෙන්න මේ විදිහට දෙකට මැදින් නමා ගත්තා. දැන් පුතේ මේ දෙකක් තියෙන පැත්ත තියෙනවනේ මේ නමලා. ඒ පැත්ත නෙමේ අපි අනිත් පැත්තෙන් චූටි තීරු කපනවා. ඒ කියන්නේ අපි සරුංගල් හදනකොට වෙසක් කූඩු හදනකොට අර රැලි කපන්නේ. අන්න ඒ විදිහට පොඩ්ඩේ වට තීරු කපනවා. මේ බලන්න. මෙන්න මේ වගේ ගොඩාක් හීනිවට කපනකොට මේක මේ මල හරිම ලස්සනයි. ඒ හින්දා ඔන්න පුතේ මේ වගේ ගොඩක් පුංචිවට පුතාලත් තීරු ටික කපා ගන්න. ඔන්න පුතේ දැන් අපි මේ රැලි ටික කපලා ඉවරයි. දැන් මේ නැමපු පාර තියෙන පැත්ත නෙමේ පුතේ අනිත් පැත්තට කොලේ නමා ගන්න ඕනේ. මේ පැත්තට නෙමේ මේ පැත්තට නෙමේ අනිත් පැත්තට කොලේ මෙන්න මේ විදිහට අනිත් පැත්තට නමා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අනිත් පැත්තට මේ කොලේ නමන්න ඕනේ. එහෙම නමලා පුතේ අපි මේ එක පැත්තක ගම් ගා ගන්න. මෙන්න මේ ආකාරයට ගම් ගා ගත්තා. අනිත් පැත්තට අපි මේ කොලේ නැවත වතාවක් මෙන්න මේ විදිහට නම අලව ගන්න ඕනි අර ගම් එකත් එක්ක. මෙන්න බලන්නකෝ. දැන් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඔන්න අපි ඒක හදලා ඉවරයි. ඒක අපි පැත්තකින් තියාගෙන අපි ගන්නවා ඊළඟට මේ වගේ කළු ඩ්‍රෝවින් කොලයක්. අපි මේ කළු ඩ්‍රෝවින් කොලේ බටයක් විදියට හදා ගන්න ඕනේ. ඒක අපි මේ මුල්ලෙන් නමන්න රෝල් කරන්න ගන්නෙ. ඊට පස්සේ මේ මෙතන මුල්ලට තමයි අවසන් කරගන්නේ. මේ මුල්ලෙන් රෝල් කරගෙන ඇවිල්ලා මෙහෙම මෙතන මුල්ලෙන් නවත්තන්න ඕනේ.
අපි මේ මුල්ලේ ගම් ටිකක් ගානවා. ගම් ගාලා මෙන්න මේ විදිහට අපි බටයක් සකස් කරගත්තා. මෙන්න. ඒකත් පැත්තකින් තියාගෙන දැන් පුතේ අපි අර ඉස්සල්ලා හදාගත්ත කොලේ ආයෙ මෙන්න මෙතනින් නැවත වතාවක් කොහොම ගම් ගානවා. දැන් පුතේ අපි මේ ගම් ගාගත්ත මේ බටේට අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක රවුමට කරකව මේ විදිහට මෙන්න මෙහෙම කරකවන ගමන් මේකට මේ බටේට මේක අලව ගන්න. මේ මලක් වගේ හැදෙනවා එතකොට. මේ විදිහට වටේට රවුමට කරකවන්න ඕනේ. මෙන්න බලන්න පුතේ. හරිම ලස්සනයි නේද? ඊට පස්සේ පුතේ අපිට මේකට කොළයක් ඕන. ඔන්න මේකට කොළයක් ඕනි වෙනවා. ඒ වගේම පුතේ තව අපිට මේකට මෙන්න මෙතෙන් අපි රැලි ටිකක් වගේ දාමු. ඒකට අපි මේ වගේ කොළ පාට A4 කොළයක් අරගෙන මේක අපි නැවත වතාවක් දෙකට නමලා මේ වගේ පොඩි තීරුවක් ගන්න. පොඩි තීරුවක් අරගෙන මේකේ පුංචි රැලි ටිකක් කපා ගන්න. මේ විදිහට නමලා අරගෙන අපි මේකේ පුංචි රැලි ටිකක් කපා ගන්න. ඔන්න කපා ගත්තා. මෙන්න මේ විදිහට රැලි කපා ගන්න. ඊට පස්සේ අපි ඒ රැල්ලේ මේ විදිහට ගම් ටිකක් ගාලා මෙන්න මේ මලේ වටේට අලව ගන්න. මෙන්න මේ ආකාරයට මලේ වටේට රැලි ටිකක් අලව ගන්නවා. ඊට පස්සේ පුතේ අපි මේකට කොළයක් කපා ගන්න ඕනේ. මේ වගේ කොටු කොළයක් අරගෙන ඒකත් අපි මෙහෙම දෙකට බැඳින් නමනවා. නමලා අපි දිග කොළයක් හැඩයට මෙන්න මෙතනින් ඒ කියන්නේ මේ දෙපැත්ත තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තෙන් කපන්න ගන්නවා. අරගෙන අපිට ඕවමනා හැඩයට ලස්සන කොළයක් කපා ගන්නවා. මෙන්න. ඊට පස්සේ අපි මේ කොළ මේකට අලව ගමු. මෙන්න මේ ආකාරයට කොළය අලව ගන්න. බලන්න. උණුදුවේ පුතේ ටීචර් නම් මල හදලා ඉවරයි. මේ බලන්න. ඒ වගේ ටීචර් හදපු මල් ගොඩක් මේ මල් වාසකේ තියෙනවා. බලමු අපි මල් ටික අමාරගෙන මේ බලන්නකෝ. මේ ඒ වගේ හදපු මල් තමයි මේ ටීචර් හදපු මල් ගොඩක් තියෙනවා. මේ බලන්න. ඒ වගේ පුතාලටත් පුළුවන් මේ වගේ ලස්සනට මල් කොටාරියක් හදලා හරිම පහසුයි හදන්න ගොඩක් වෙලා යන්නේ. ඒ වගේම චූටි දුව පුතා ඔයාලා හැමෝටම මේවා හදන්න පුළුවන් ටීචර් කියලා දුන්න හදන විදිය. එහෙනම් පුතේ ඔන්න අපි පුතාලා හැමෝම මේ වගේ ලස්සන මල් පොකුරා හදන්න ඕනි. ඔන්න ටීචර් හදලා ඉවරයි. පුතේ එහෙනම් අදත් ලොකු ටීචර් යන්නයි සූදානම් වෙන්නේ.
හැමෝම පුතේ එහෙනම් ටීචර්ට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා යන්න අමතක කරන්න එපා.